තොට අතනේද බල්ලෝ පාරේ යන හින්සක් කෙල්ලන්ට කරදර කරන්නේ. අම්මලා පල්ලි ගිහින් එන්න. සන්නපිටේ පරිස්සමට ගිහින් එන්න. අම්මේ අහන්නකෝ. අර මගේ යාළුවා නෑ. අම්මා තරත් පල්ලි ගිහින් දාන්න. ඕනේ නෑ පුතේ. අපේ කාලේ නම් අපි තනියම ගියේ. පරිස්සමට ගිහින් එන්න. ඒ තමයි තමයි මේකේ මෙතන දේවල් දකින්නවනම් අම්මම කියන්නේ. විකාර නැතුව ගිහින් එන්න පරිස්සමට. හරි අම්මා ගිහින් එන්න. උත්සන්නයි පුතේ. අත්තාතන්නේ පිස්සුලා. අනේ විකාරද පිස්සුලානේ අත්තාතරින්න. තොට අතනේද බල්ලෝ පාරේ යන හින්සක් කෙල්ලන්ට කරදර කරන්නේ. මේ ඉන්නේ මේ නංගිගේ වයසේ කෙල්ලෙක්. තොට අසහනේද බල්ලෝ. උඹලා වගේ මිනිස්සුන්ගේ තමයි මේ සමාජෙම පිරීලා තියෙන්නේ. ඵලයන් අසහනකාරයා. හරි නංගින ඔයා යන්න. අනේ ගොඩක් පිංගුයි මා බැලුවට අද කාලේ යන වගේ හරි අඩුයිනේ. ඒත් අයියා දුකේ වගේ ඉන්නේ. මටත් ඉතින් ඔයා වගේ නංගි කියනවා. ඊයත් ඔයා වගේම පාරවල තනියෙන් යන බයයි. එදා මං එයාව තනි නොකර නම් අදටත් එයා මාත් එක්ක ඉන්නවා නේද? මම අදටත් ඒක පස්සේ. හරි ඔයාගේ එක්කනේ අපි යමු මම කියලා දැන්. ඔයා ඇත්තටම පාරවල තනියෙන් යන බයයි? ඕවනේ මං තනියෙන් යන්න බෑ. එහෙම කාටවත් බය ජීවත් වෙන්න ඕනේ නෑ නංගි. ඕකුන් ඔයාලා බය පෙන්නොත් තමයි කරදර කරන්න ඉන්නේ. ඔයාලට බැරිම වුණොත් ඔයාගේ අතේ ෆෝන් එකක් තියෙනවනේ. ෆෝන් එකේ වීඩියෝ කරන්න. නැත්තම් මේ වටේ පිටේ ඉන්න කාටද කියලා ඔකට දෙයක් අන්නවන්න. ආයෙමත් ඒතර පස්සෙන් ඉන්නේ. ආයෙමත් පාරවල් වලදී කවුරු හරි කරදර කරන්න આવොත් එහෙම කරා. කාටවත් බය ජීවත් වෙන්න ඕනේ නෑ නංගි ඔයාලා. එදා මගේ නංගිට වුණ දේ වෙන කෙනෙක්ට ආයෙ මන් නොවෙන්න. ඔබත් ඔබගේ ආදරණියන්ට